මේ ස්වභාවික උපත් පාලන ක්‍රමය සාර්ථක උපත් පාලන ක්‍රමයක්ද? ඉතින් මේකෙදී මේ ශුක්‍රාණු පිට වෙන්න කලින් මේ පුරුෂ ලිංගය ඉවතට ගැනීම එහෙමත් නැත්නම් යෝනි මාර්ගයෙන් ඉවතට එළියට මේ ශුක්‍රාණු පිට කිරීම උපත් පාලනයක් සලස ගන්න පුළුවන්ද කියන කාරණය. ඒ වගේම තමයි තවත් බොහෝ පිළිසකට තියෙන ප්‍රශ්නයක් තමයි ශුක්‍රාණු පිට වෙන්නට කලින් පුරුෂ ලිංගයෙන් ශ්‍රාවය වෙන යම් කිසි තරලයක් හින්දා ප්‍රෙග්නන්ට් වීමත් එහෙමත් නැත්නම් ගැප් ගැනීමක් වෙන්න පුළුවන්ද කියන කාරණේ. ඉතින් මේ දේවල් පිළිබඳව තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න ආවේ. වීඩියෝ එකට යන්න කලින් වල තාමත් මාව subscribe කරලා නැත්නම් හැමදාමත් කියනවා වගේ මාව subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මේක විද්‍යාත්මකව කතා කරනවා නම් ඉතින් මේ පුරුෂ ලිංගයෙන් පිටවන තරලය මේ පුරුෂ ලිංගයේ ආශ්‍රිතව තියෙන ග්‍රන්ථියකින් තමයි ශ්‍රාවය වෙන්නේ. ඉතින් මේ ග්‍රන්ථිය හින්දා මේ ශ්‍රාවය වෙන තරලයේ විශේෂ වාස කිහිපයක් තියෙනවා. ඉතින් මේ තරලයේ තියෙන වාස ගැන කතා කරනවා නම් මුලින්ම ලිංගික සම්බන්ධයකට අවශ්‍ය ලිහිසිකාරක ගුණයක් වෙයිම මේ තරලය හරහා සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ ශුක්‍රාණු වල ගමන නැත්තම් මේ යෝනි මාර්ගයට නිදහස් වෙන ශුක්‍රාණු නිදහසේ ගමන් කිරීමට අවශ්‍ය මාර්ගයකුත් මේ තරලයෙන් සැපේනවා. ඒ වගේම තමයි මේ තරලයේ හින්දා මේ ශුක්‍රාණු කොච්චර කාල ජීවත් වෙනවද කියන දේ රඳා පවතිනවා. මේ තරලය ගොඩක් කාලවලට තියෙනකොට මේ ශුක්‍රාණු වල ජීව කාලය විශේෂයෙන්ම වැඩි වෙනවා. අපි දන්නවා ගොඩක් කාලවලට මේ යෝනි මාර්ගයේ ඇතුලේ තියෙන මේ ආම්ලික මාධ්‍යයේදී සමහරක් කාලවලට සමහරක් ශුක්‍රාණු විනාශ වී යන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය මගහරව ගන්න උනත් මේ තරලයෙන් උදව්වක් ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ශ්‍රාවය වීම කියන එක පාලනය කරගන්න අපහසුතාවයක් තියෙනවා. ඒ කියන්නේ මේක ඉබේ, ඒ කියන්නේ සාමාන්‍ය ඉබේ සිදුවෙන ක්‍රියාවලියක් විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් තවත් අයිතිර ප්‍රශ්නයක් තමයි මේ ශ්‍රාවයේ තියෙන වොලියුම් එක එහෙමත් නැත්නම් මේ පරිමාවේ යම් යම් වෙනස්කම් තියෙනවා කියන එක. ඉතින් මේ වොලියුම් එක සමහරක් වෙලාවට එක එක පුද්ගලයාගේ වෙනස් වෙන හැකියාවක් තියෙනවා. කොහොම වුණත් මේ ශ්‍රාවයක් විදිහට ගත්තට පස්සේ මේ ග්‍රන්ථියෙන් නිකුත් වෙන ශ්‍රාවය ඒ ශ්‍රාවය විතරක් ගත්තකින් ඇත්තටම ශුක්‍රාණු අන්තර්ගත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කොහොම වුණත් මේ ශුක්‍රාණු පිට වෙන්නට කලින් මේ ශ්‍රාවය වෙන අවර්ණ දියරේ ඒ ශුක්‍රාණු පිටවන මාර්ගයේ තිබිච්ච ශුක්‍රාණු ඒ තරලයට වීම හින්දා මේ තරලයේ යම් කිසි ප්‍රමාණයක් ශුක්‍රාණු තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේදී ගැප් ගැනීමක් සිද්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අනෙක් කාරණයට එනවා නම් විශේෂයෙන්ම මේ ශුක්‍රාණු පිට වෙන්නට කලින් පුරුෂ ලිංගයේ ඉවතට ගැනීම කියන කාරණේදී මේ ශුක්‍රාණු පිට වෙන්නට කලින් ඒක ඉවතට අරගෙන ශුක්‍රාණු එළිය පිට කිරීම වගින් මේක උපත් පාලන ක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියන දේ. මේ කාරණාවේදී අපි දැනගන්න ඕන කාරණයක් තමයි මේ අවස්ථාවේදී අපි ශුක්‍රාණු පහ නොකලා යෝනි මාර්ගය තුලට මම කලින් කියපු තරලයේ තියෙන ශුක්‍රාණු සමහරක් වෙලාවට තිබීම නිසා සමහරක් වෙලාවට ගැප් ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක රේට් එකක් විදිහට ගත්තාම මේ උපත් පාලන ක්‍රමයේ 21ක වගේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා මේ උපත් පාලන ක්‍රමයේ අසාර්ථක වීමේ. ඉතින් ඒ වගේම තමයි මේ ශුක්‍රාණු එළිය පහ කිරීම කියන දේත් එක්ක ගොඩාක් වෙලාවට ගොඩාක් දෙනෙක් විවිධ මිත්‍යා මතවල ඉන්නවා. සමහර අය හිතාගෙන ඉන්නවා මේ ශුක්‍රාණු එළිය පිට කිරීම තුලින් Tamanට බෝ වෙන ලිංගික රෝග වලින් ගැලවීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් මේ කාරණේ මම මීට කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් මේ ලිංගික බෝවෙන රෝග බෝ වෙන්නේ බොහෝ වෙලාවට මේ ලිංගික සංසර්ගය තුලදී. ඉතින් එතනදී සමහරක් වෙලාවට මේ ලිංගික ශ්‍රාවයන් වල මෙම විස බීජය තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි යෝනි මාර්ග බිත්ති වල, ඒ වගේම තමයි පුරුෂ ලිංග බිත්තියේ මේ විස බීජ තියෙන්න පුළුවන්. ඉතින් ඇත්තට ඒ හරහා සම්ප්‍රේෂණය වීම තමයි වැඩි වශයෙන්ම දකින්නට ලැබෙන්නේ. මේ ශුක්‍රාණු පිට වීම එහෙම නැත්නම් මේ ශුක්‍රාණු මේ තරලයන්ට එක්වීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ ලිංගික සම්ප්‍රේෂණ රෝගයක් වීමට. ඉතින් ඒ අයගේ අවධානය මේ විදිහටම තියෙනවා කියන දේ තමයි මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඉතින් සාරාංශයක් විදිහට ගත්තාම ඇත්තටම මේ උපත් පාලන ක්‍රමයක් විදිහට මේ ශුක්‍රාණු පිට වෙන්නට කලින් පුරුෂ ලිංගයේ ඉවතට ගැනීම කියන මෙතඩ් එක සාර්ථක වෙන්නේ නැහැ. මොකද මේක 121ක වගේ අසාර්ථක භාවයක් වැඩි අවදානමක් තියෙනවා. ඉතින් ඒ විදිහට ගන්නකොට අපිට කියන්න තියෙන මීට වඩා 99%ක් 100ක ආසන්න ප්‍රමාණයකට සාර්ථක භාවයක් තියෙන විද්‍යාත්මකව පිළිගත් උපත් පාලන ක්‍රම තියදී මේ වගේ ස්වභාවික උපත් පාලන ක්‍රම වලට යාම සුදුසු වෙන්නේ නැහැ. මොකද ඒක ප්‍රතිඵලයේ සමහරක් වෙලාවට අනවශ්‍ය ගැප් ගැනීමක් වෙන්න පුළුවන් නිසා. ඉතින් හැමතිස්සෙම තමන් උපත් පාලන ක්‍රමයකට යනවා. අපි දන්නවා තමන්ට දරුවන් හදන්න අවශ්‍ය නැත්නම් ඔබට දරුවෙක් අවශ්‍ය නැත්නම් තම විටම නිර්දේශය වෙන්නේ පුළුවන් තරම් මේ ස්වභාවික උපත් පාලන ක්‍රම වලින් මිදලා පුළුවන් තරම් මේ විද්‍යාත්මකව පිළිගත් උපත් පාලන ක්‍රමයකට යන්න කියලා. මම හිතන වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.